මීට දශකයකට විතර කලින් වෙබ් මෘදුකාංගයක් නිර්මාණය කරනවා කියන්නේ හරියට එකිනෙකාට කතා කරගන්න බැරි භාෂා දෙකක් කතා කරන කණ්ඩායම් දෙකක් එකතු වෙලා එකම ගොඩනැගිල්ලක් හදනවා වගේ ඉතාමත් අසීරු කාර්යයක්. ඔව් ඒක ඇත්ත. ඒ කාලේ ලොකු හිසර දෙයක් වෙලා තිබුණේ ඒක තමයි. ඒ කියන්නේ මේ ඉදිරිපස එහෙමත් නැත්නම් ෆ්‍රන්ට් එන්ඩ් එකේ වැඩ කරන අය තිරේ පෙනෙන දේවල් වලට JavaScript වලින් කේත ලියද්දි පසුපස එහෙමත් නැත්නම් බෑක් එන්ඩ් එකේ දත්ත සමුදායන් එක්ක වැඩ කරන අය පාවිච්චි කළේ Java, PHP නැත්නම් Python වගේ සම්පූර්ණම වෙනස් භාෂාවක්නේ. ඉතින් එකම ව්‍යාපෘතියක් ඇතුලේ කණ්ඩායම් දෙකක් අතර අදහස් හුවමාරු කරගන්න එක, දත්ත හුවමාරු කරගන්න එක මාරම වැඩක් වුණා. අනිවාර්යයෙන්ම ඒකට ලොකු කාලයක් වගේම ශ්‍රමයක්ත් අපතේ ගියා. හැබැයි මේ සම්පූර්ණ කතාවම එකපාරටම වෙනස් වුණා. ඉතින් අද අපේ මේ ගැඹුරු විශ්ලේෂණයෙන් අපි කතා කරන්නේ මුළු මෘදුකාංග ව්‍යාපෘතියම මුල ඉඳන් අගටම JavaScript වලින් පමණක් නිර්මාණය කරන්න ඉඩ හදලා දීපු ලෝකීය මෘදුකාංග ක්ෂේත්‍රය උඩුයටිකුරු කරපු අලුත් තාක්ෂණයක් ගැනයි. හරියටම හරි. ඒ තාක්ෂණය තමයි Node.js කියන්නේ. විශේෂයෙන්ම අද අපි මූලාශ්‍ර විදියට පාවිච්චි කරන්නේ SC3040 application frameworks විෂය යටතේ තියෙන Node.js දේශන සතහන් 4 වෙනි ප්‍රායෝගික පරීක්ෂණ පත්‍රිකාවේ කියන්නේ Lab 04 සහ Tutorial 04 කියන නිබන්ධනය. ඉතින් අපේ අරමුණු වෙන්නේ හුදෙක් විභාගයක් පාස් වෙන්න විතරක් නෙවෙයි ප්‍රායෝගික කර්මාන්තයේදී ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි එකේදී සාර්ථක මෘදුකාංග ඉංජිනේරුවෙක් විදියට මේවා පාවිච්චි කරන්නේ කොහොමද කියන පදනමේ ඉඳන් මේ සංකල්ප ලියා බලන එකයි. ඇත්තටම මේ වෙනස මෘදුකාංග ඉංජිනේරු ඉතිහාසයේ දැවන්ත සම්දිස්ථානයක්. දේශන සටහන් වලට අනුව පැහැදිලි කරනවා ගොඩක් අය වරදවා වටහාගෙන හිටියට Node.js කියන්නේ ක්‍රමලේඛන භාෂාවක් එහෙමත් නැත්නම් programming language එකක් නෙවෙයි. ඒ වගේ මේක framework එකකුත් නෙවෙයි. පොඩ්ඩක් ඉන්න ඒ කියන්නේ ඒක භාෂාවක් නෙවෙයිද? නෑ ඒක සේවාදායකය එනම් server side එක තුල JavaScript කේත ක්‍රියාත්මක කරන්න ඉඩ සලසන විවෘත මූලාශ්‍රය කියන open source හරස් වේදක ධාවන පරිසරයක්. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ cross platform runtime environment එකක් කියලා. පැහැදිලි. මේක 2009 අවුරුද්දේ රයන් ඩාල් කියන කෙනා නිර්මාණය කරද්දී ඔහුගේ මූලිකම අරමුණ වුණේ එකවර විශාල සම්බන්ධතා ප්‍රමාණයක් හසුරුවා ගන්න පුළුවන් දත්ත තීව්‍ර සහ තත්ත්වකාලීන කියන්නේ රියල් ටයිම් යෙදුම් ගණනගන එකයි. මම අහලා තියෙන විදිහට වෙබ් සොකට්ස් වගේ තාක්ෂණයන් හරහා ක්‍රියාත්මක වෙන සජීවී chat apps වලට මේක ගොඩක් වැදගත් නේද? මොකද පරිශීලකයන් දහස් ගණනක් එකවර පණිවිඩය යවද්දී ඒක පාලනය කරගන්න සාමාන්‍ය සර්වර් එකකට අමාරුයි. ඔව් ඒක හරියටම හරි. හැබැයි මේ අලුත් තාක්ෂණය ඇත්තරම වැඩ කරනවා කියලා ඔප්පු කරන්ද දේශන සටහන් වල තියෙන ලෝක ප්‍රසිද්ධ උදාහරණයක් තමයි PayPal සමාගමේ කතාව. මුලින් ඕන්ගේ පද්ධතිය දිවිමින් තිබුණේ Java වලින්. ඉතින් ඇයි ඕන් වගේ දැවැන්ත මූල්‍ය ආයතනයක් මේ අලුත් Node.js තාක්ෂණයට මාරු වීමේ ලොකු අවදානම ගත්තේ? සහ කේත නඩත්තු කිරීමේ පහසුව. ඒ කියන්නේ Java වගේ සම්ප්‍රදායික භාෂාවලින් හදපු පද්ධතිවලදී සෑම පරිශීලක ඉල්ලීමක් ඒ කියන්නේ රික්වෙස්ට් එකක් සඳහාම අලුත් thread එකක් නිර්මාණය වෙනවා. එතකොට ලොකු මතකයක් මෙමරි එකක් වැයවනවා නේද? අනිවාර්යෙන්ම. PayPal වගේ තප්පරයකට ගෙවීම් දහස් ගණනක් සිදුවෙන පද්ධතියක මේ විදිහට threads නිර්මාණය වෙද්දී සර්වර් එක මෙමරි එක වේගෙන් පිරීලා යනවා. හැබැයි ඕන් Node.js වලට මාරු වුණාට පස්සේ ප්‍රතිඵල ඉතාමත් විස්මයජනකයි. දත්තවලට අනුව ඕන්ගේ පද්ධතියේ ප්‍රතිචාර දැක්වීමේ කාලේ response time එක 35% වේගවත් වෙලා තියෙනවා. වව් 35% කියන්නේ ලොකු වෙනසක්. ඒ විතරක් නෙවෙයි ඒක තප්පරයකදී හැසිරෙවිය හැකි ඉල්ලීම් ප්‍රමාණය හරියටම දෙගුණයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ සර්වර් වලට යන වියදම විශාල වශයෙන් අඩු වෙන්නේදී ඒ වගේම අර අපි කලින් කිව්වා වගේ කණ්ඩායම් දෙකක් වෙනුවට එකම කණ්ඩායමකට සම්පූර්ණ පද්ධතියම කළමනාකරණය කරන්න පුළුවන් වීම නිසා කේත ප්‍රමාණය 33%කින් අඩු වෙලා තියෙනවා කියලා මම දැක්කා. ඔව් එකම කණ්ඩායමට ෆ්‍රන්ට් එන්ඩ් එකත් බෑක් එන්ඩ් එකත් දෙකම JavaScript වලින් කරන්න පුළුවන් වුණාම ලොකු සංවර්ධන කාලයක් ඉතිරි වෙනවා. ඉතින් මේ තරම් වේගවත් වෙන්න Node.js ඇතුලේ තියෙන රහස මොකද්ද? V8 එන්ජින් එක ගැන දේශන සටහන් වල විශේෂයෙන් සඳහන් වෙලා තියෙනව නේද? ඔව්. Google සමාගම විසින් නිර්මාණය කරපු මේ V8 එන්ජින් එක තමයි මෙහි මූලික එන්ජින් එක විදිහට වැඩ කරන්නේ. සාමාන්‍යයෙන් JavaScript කියන්නේ interpreted භාෂාවක්. ඒ කියන්නේ පේලියෙන් පේලිය අර්ථකථනය කරන්නේ. හරි.
නමුත් මේ V8 එන්ජින් මගින් කරන්නේ ඒ JavaScript කේතය සෘජුවම පරිලනකයට තේරෙන යන්ත්‍ර කේත, ඒ කියන්නේ මැෂින් කෝඩ් බවට පරිවර්තනය කරන එකයි. ඊට අමතරව පළමු වතාවට මොඩියුලයක් භාවිත කළාට පස්සේ එය මතකයේ ගබඩා කරගන්නවා. අපි ඒකට කියන්නේ කැෂින් වෙනවා කියලා. මේ නිසා නැවත නැවත එකම කේතය ක්‍රියාත්මක වෙද්දී ගතවන කාලය ඉතාම අවමයි. මේ වේගවත් බව තවත් වැඩි කරන්න Node.js භාවිතා කරන සුවිශේෂී වාස්තු විද්‍යාත්මක ආකෘතියක් ගැනත් කතා කරනවා. ඒ තමයි event driven non blocking IO ආකෘතිය කියන්නේ. ඔව් ඒක තමයි මේකේ හදවත. සාමාන්‍යයෙන් කේතයක් ලියද්දී අපි හිතන්නේ පේලියෙන් පේලියට කේතය ක්‍රියාත්මක වෙනවා කියලයි. ඒ කියන්නේ sequential execution. එක පේලියක ලොකු වැඩක් තියෙනවා නම් ඒක ඉවර වෙනකම් අනිත් පේලි ටික බලාගෙන ඉන්නා. ඒකට අපි blocking කියනවා. හරියටම හරි. හැබැයි Node.js ඊට වඩා වෙනස්. මට හිතෙනවා මේක තේරුම් ගන්න කාර්යබහුල ආපනශාලාවක ඉන්න දක්ෂ වේට කෙනෙක්ගේ උපමාව ගැලපෙනවා කියලා. ඒ කියන්නේ මේ වේට එක මේසෙකින් මූල්ඩර් එක අරගෙන ඒක කුස්සියට දෙනවා. හැබැයි කෑම එක හේදනකම් එයා කුස්සිය ළඟට වෙලා බලාගෙන, ඒ කියන්නේ બ્લોක් වෙලා ඉන්නේ නැහැ නේද? නැහැ. යා වහාම ගෙහින් ඊළඟ මේසෙන් අලුත් ඕඩර් එකක් ගන්නවා. ඔව්. ඉතින් කුස්සියෙන් කෑම ලෑස්ති වුණාම ඒ බව වේටට දෙනුම් දෙනවා. ඊට පස්සේ යා ගිහින් කෑම එක අදාළ මේසෙට දෙනවා. මෙතනදී එකම වේට කෙනෙක්ට මේස ගොඩක් එකවර කළමනාකරණය කරන්න පුළුවන්. මේක නේද අර ආකිටෙක්චර් එක? අනිවාර්යයෙන්ම. ඔය උපමාවෙන් Node.js වල ක්‍රියාවලිය මනාවට පැහැදිලි වෙනවා. උතන ඉන්න වේට තමයි අපි සිංගල් ත්‍රෙඩ් එකක් කියලා හඳුන්වන්නේ. Node.js හැම විටම ධාවනය වෙන්නේ එකම එක ප්‍රධාන නූලක්. ඒ කියන්නේ මේන් ත්‍රෙඩ් එකක් මතයි. එතකොට අර සිදුවීම් කියන්නේ මොනවද? පද්ධතියට ලැබෙන සිදුවීම් එනම් ඉවෙන්ට්ස් වලට මේ ත්‍රෙඩ් එක නිරන්තරයෙන් සවන් දෙනවා. මෙහි ප්‍රධාන අංග තුනක් තියෙනවා. සිදුවීමක් ඇති කරන ඉවෙන්ට් ඉමිටර්, ඊට සවන් දෙන ඉවෙන්ට් ලිස්නර් සහ කාර්ය අවසන් වූ පසු ක්‍රියාත්මක වෙන callback function එක. එතකොට මේ event loop එක කියන සංකල්පය අනිවාර්යයෙන්ම අවබෝධ කරගත යුතුම කොටසක් නේද? ඒ කියන්නේ ෆයිල් එකක් කියවන්න හරි, database එකකින් දත්ත ගන්න හරි කාලය ගත වෙන IO ඉල්ලීමක් ආවම අර single thread එක කොහොමද ඒක හැසිරවීම කරන්නේ? අර වේට කුසියට ඕඩර් එක බාර දුන්නා වගේ කාලය ගත වෙන IO මෙහෙයුමක් ආවම Node.js එක කෙලින්ම event loop එකට බාර දෙනවා. එතකොට ප්‍රධාන නූල නිදහස් වෙනවා. ඔව්. event loop එක පසුබිමින් ඒ කාර්ය කරගෙන යන අතරතුර ප්‍රධාන නූල නිදහස් වෙලා ඊළඟ ඉල්ලියම් බාර ගන්නවා. අර පසුබිමින් සිදුවන කාර්ය අවසන් වූ වහාම එය event loop එක හරහා නැවත ප්‍රධාන නූලට දැනුම් දෙනවා ආදාළ callback function එක ක්‍රියාත්මක කරන්න කියලා. මාරයි. මේ නිසයි එකම නූලක් භාවිත කරමින් සමගාමී සම්බන්ධතා මිලියනයකට වඩා, ඒ කියන්නේ over 1 million concurrent connections හසුරවන්න Node.js සමත් වෙලා තියෙන්නේ. කිසිදු ඉල්ලීමක් සඳහා අලුතින් ත්‍රෙඩ් එකක් හදලා මතකයේ නාස්ති කරන්නේ නැහැ. ඒක ඇත්තටම පුදුම සහගතයි. හැබැයි මට මෙතනදී පොඩි ප්‍රතිවිරෝධයක් මතුවෙනවා. ඒ මොකක්ද? අර අපි කතා කරපු වේටර්ට එකපාරටම ලොකු ගණිත ගැටලුවක්, ඒ කියන්නේ math problem එකක් විසඳන්න දුන්නත් මොකද වෙන්නේ? එයාට ඒක විසඳලා ඉවර වෙනකම් අනිත් මේසවලට යන්න වෙන්නේ නෑ නේද? ඒ කියන්නේ මුළු ආපනශාලාවෙම වැඩ නවතිනවා. එහෙම බැලුවොත් මේ තාක්ෂණයේ යම්කිසි සීමාවක් තියෙනවා. අනිවාර්යයෙන්ම. ඒක තමයි Node.js වල තියෙන ලොකුම දුර්වලතාවය. අපි ඒකට කියන්නේ CPU intensive tasks කියලා. වීඩියෝ සංස්කරණය, කියන්නේ වීඩියෝ රෙන්ඩරින්, සංකීර්ණ රූප සැකසීම හෝ බරපතල දත්ත විශ්ලේෂණය වගේ ප්‍රොසෙසරය ගොඩක් වෙහෙසවන වැඩක් මේ සිංගල් ත්‍රෙඩ් එකට දුන්නොත් ඉවෙන්ට් ලූප් එක සම්පූර්ණයෙන්ම අවහිර වෙනවා. ඒ කියන්නේ අනිත් කිසිම කෙනෙක්ට සර්වර් එකෙන් වැඩක් ගන්න බැරි වෙනවද? ඔව්. ඒ නිසා Node.js කාදාවත් එවැනි කාර්යයන් සඳහා යොදාගන්නේ නැහැ. එය වඩාත් සුදුසු වෙන්නේ data streaming, JSON APIs සහ single page applications වගේ IO bound යෙදුම් වලටයි. හරි. තවත් දෙයක් තමයි error handling නේද? ඔව්. දෝෂ කළමනාකරණය මෙහිදී ඊටාම තීරණාත්මකයි. යම්කිසි දෝෂයක් නිසි පරිදි අල්ලගත්තේ නැත්නම්, ඒ කියන්නේ uncaught exceptions ආවොත් මුළු event loop එකම crash වෙලා සම්පූර්ණ සර්වර් එකම වැඩ කරන්නේ නැතුව යන්න පුළුවන්. අනියම මුලින් ඉඳන් ලියන්න ගියොත් අපිට PayPal වගේ සිස්ටම් එකක් හදන්න අවුරුදු ගණනාවක් යාවිනේ. ඒක ඇත්ත. එහෙම කරන්න කාටවත් කාලයක් නැහැ. ඉතින් මේකට විසඳුමක් විදියට අපිට හරියට ලෙගෝ කුට්ටි එකතු කරලා නිර්මාණයක් කරනවා වගේ පාවිච්චි කරන්න පුළුවන් මේ වෙලමක් තියෙනව නේද? ඒ තමයි NPM. ඒ කියන්නේ Node Package Manager කියන්නේ. මේක කොහොමද අපේ ව්‍යාපෘතියකට සම්බන්ධ වෙන්නේ? NPM කියන්නේ
ලෝකයේ තියෙන විශාලතම මෘදුකාංග පුස්තකාලය කිව්වොත් නිවැරදි වෙනත් සංවර්ධකයන් විසින් ලියලා තියෙන නැවත භාවිත කර හැකි කේත කොටස් අපේ ව්‍යාපෘතියට පහසුවෙන් එකතු කරගන්න මේ ඉඩ සලසනවා. ඒ කියන්නේ අපිට මුලින් නම් කෝඩ් කරන්න ඕනේ නැහැ. හරියටම අලුත් ව්‍යාපෘතියක් ආරම්භ කරද්දී ටර්මිනල් එකේ npm init කියන විධානය දුන්නාම අපේ ව්‍යාපෘතියේ සම්පූර්ණ හැඳුනුම්පත බඳු package.json ගොනුව නිර්මාණය වෙනවා. අහා. ඒක ඇතුලේ මොනවද තියෙන්නේ? ව්‍යාපෘතියේ නම, සංස්කරණය, ඒ කියන්නේ version එක, කර්තෘ සහ ඊට අවශ්‍ය අනෙකුත් සියලුම පැකේජ් ගැන විස්තර අඩංගු වෙන්නේ මේ ගොනුව තුලයි. දේශන සටහන් වල මේ package.json ගුණ ඇතුලේ තියෙන dependencies වර්ග දෙකක් ගැන විශේෂයෙන් කතා කරනවා, dependencies සහ dev dependencies කියලා. මේ දෙකේ වෙනස විභාගයට වගේම ප්‍රායෝගික වැඩවලදීත් පැහැදිලිව දැනගෙන ඉන්න ඕනේ නේද? අනිවාර්යෙන්ම මම පැහැදිලි කරන්නම්. dependencies කියන්නේ අපේ මෘදුකාංගයේ සජීවීව දහවණය වෙන විට, ඒ කියන්නේ production environment එකේදී අනිවාර්යෙන්ම අවශ්‍ය වන පැකේජ්. උදාහරණයක් විදිහට වෙබ් සර්වර් එකක් හදන්න අවශ්‍ය එක්ස්ප්‍රෙස් ඕ දත්ත සමුදායට සම්බන්ධ වෙන්න අවශ්‍ය mongoose වගේ පැකේජ් මිට අයත් වෙනවා. එතකොට dev dependencies කියන්නේ dev developments කියන්නේ අපි කේතේ ලියන අවධියේදී, ඒ කියන්නේ development phase එකේදී පමණක් අපේ පහසුවට භාවිතා කරන මෙවලම්. උදාහරණයක් විදිහට කේතේ වෙනස් කළ වහාම ස්වයංක්‍රීයව සර්වර් එක නැවත ආරම්භන නොඩිමන් හෝ කේත පරීක්ෂා කරන jest වගේ පැකේජ්. අවසානයේදී සර්වර් එකකට මෘදුකාංගය දාද්දී මේ dev development ස්ථාපනය කිරීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මේ සීලුම පැකේජ් භාගවත වෙන්නේ අපේ ව්‍යාපෘතියේ ඇති node modules කියන ෆෝල්ඩරය තුලටයි. එතකොට මෙතනදී මතුවෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ පැකේජ් වල සංස්කරණ, ඒ කියන්නේ versions කළමනාකරණය කරන එක. අර package.json එකේ පැකේජ් එක නමට ඉස්සරහින් තියෙන අංකවලට මුලින් එක එක සංකේත දාලා තින අපි දකිනවා. ඔව්, ඒක ගොඩක් අය පටලව ගන්න තැනක්. ලකුණ, සියන් සංකේතය, ඇට් ලකුණ සහ සෙමි ලකුණ. විශේෂයෙන්ම කර්මාන්තයේදී කියනවා මේ සෙමි ලකුණ පාවිච්චි කරන එක හරියට බෝම්බයක් අතේ තියාගෙන ඉන්නවා වගේ භයානකයි කියලා. ඇයි එහෙම කියන්නේ? ලකුණෙන් කියන්නේ අලුත් විශේෂාංග එන minor updates සහ දෝෂ හදන patch updates වලට ස්වයංක්‍රීයව යාවත්කාලීන වෙන්න ඉඩ දෙනවා කියන එකයි. විස්තර ලකුණෙන් කියන්නේ patch updates වලට පමණක් ඉඩ දෙනවා කියන එකයි. ඒ කියන්නේ ඒ ක්‍රම දෙකම සාපේක්ෂව ආරක්ෂිතයි. ඔව්. නමුත් ලකුණ දැම්බොත් ඒන් අදහස් කරන්නේ ඕනෑම අලුත් සංස්කරණයක් ආවොත් ඒක ස්ථාපනය කරන්න කියන එකයි. හිතන්නකෝ පැකේජ් එකක් හදන කෙනා අලුත් මේජර් අප්ඩේට් එකක් ගෙනෙල්ලා මුළු කේත ව්‍යුහයම වෙනස් කළා කියලා. අර ලකුණ නිසා අපේ සිස්ටම් එකත් ඒ අලුත් එක ස්වයංක්‍රීයව ගන්නවා. අම්මෝ, එතකොට අපේ පරණ කේතය අලුත් එකත් එක්ක ගැලපෙන්නේ නැතුව මුළු පද්ධතියම බිඳවටනෝ නේද? හරියටම හරි. කිසිදු පෙරදැනුම් දීමකින් තොරව සිස්ටම් එක ක්‍රෑෂස් වෙනවා. ඒ නිසායි භාවිතේ ඊටමත් අවදානම් කියන්නේ. ඒ නිසා පිටතින් ගේන කේත ගන්න අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම අපි ලියන කේතේ වුණත් එකම ලොකු ෆයිල් එකක ලියලා පටලව ගන්නේ නැතුව කොටස් වලට කඩාගෙන පිළිවෙලකට තියාගන්න එක අත්‍යවශ්‍යයිනේ. Node.js වල මේකට පාවිච්චි කරන්නේ modules කියන සංකල්පය නේද? ඔව්. Node.js වල හැම ගොනුවක්ම ස්වාධීන මොඩියුලයක් විදිහටයි සලකන්නේ. මේවා ප්‍රධාන වර්ග තුනක් තියෙනවා. පළවෙනි එක built-in modules. ඒ කියන්නේ Node.js එක්කම පෙරනිමින් යන FS, HTTP, path වගේ දේවල්. දෙවෙනි එක අපේ local modules නේද? ඔව්. සංවර්ධකයන් වන අපි විසින්ම හදාගන්න ගොනු. තුන්වෙනි එක තමයි අර අපි කලින් කතා කරපු npm හරහා ස්ථාපනය කරගන්න third party modules. මේ විදිහක කේතේ කොටස් වලට කැඩුවාම නැවත භාවිතයට වගේම අනාගතයේදී කේතේ නඩත්තු කරන්නත් මාරම ලේසි. මේ built-in modules අතරින් විභාගයට වගේම lab 04 ප්‍රායෝගික පත්‍රිකාවෙත් වැඩිම අවධානයක් දීලා තියෙන එකක් තමයි file system. එහෙමත් නැත්නම් FS module එකේ කියන්නේ. අපි සාමාන්‍ය කේතවල විචලයන් හදලා දත්ත ගබඩක් කළාට ඒ දත්ත තියෙන පරිගණකයේ RAM එකේ නේද? ඒ කියන්නේ සර්වර් එක රීස්ටාර්ට් කරපු ගමන් හැමදේම මෙකිලා යනවා නේද? අනිවාර්යයෙන්ම. ඉතින් දත්ත ස්ථිරව තබා ගැනීමට, ඒ කියන්නේ data persistence වලට hard drive එකේ ගුණයක් විදිහට සුරක්ෂිතව තියාගන්න මේ FS module එක අත්‍යවශ්‍යයි. lab 04 එකේ පැහැදිලිව තියෙනවා වගේ මුලින්ම const fs equals to require fs මගෙන් මේ module එක අපේ කේතට import කරගන්න ඕනේ. ඊට පස්සේ ෆයිල් එකක් කියවන්න fs.read file
සහ අලුතින් ෆයිල් එකක් ලියන්න fs.write ෆයිල් පාවිච්චි කරනවා. ඔව් ඒ ශ්‍රිත ඒමත් නැත්නම් ෆන්ක්ෂන්ස් තමයි පාවිච්චි කරන්නේ. හැබැයි මෙතනදී මම දැක්කා එක සුවිශේෂී දෙයක්. මේ read ෆයිල් සහ write ෆයිල් ශ්‍රිත අගට සෑම විටම callback ෆන්ක්ෂන් එකක් එකතු වෙනවා. ඒක ඇතුළේට error සහ data කියලා පැරාමීටර්ස් දෙකක් එනවා. ඇයි මේවට asynchronous ක්‍රමවේදයක් පාවිච්චි කරන්නේ? මේව කෙලින්ම synchronous විදිහට පාවිච්චි කළොත් පද්ධතියට මොකද වෙන්නේ? මේක ඉතා වැදගත් ප්‍රශ්නයක්. හිතන්නකෝ සර්වර් එකට එකවර පරිශීලකයන් 1000ක් එනවා කියලා. පළවෙනි කෙනා ඉතා විශාල ගොනුවක් කියවන්න ඉල්ලීමක් කරනවා. අපි මෙතනදී සින්ක්‍රොනස් ක්‍රමවේදයේ උදාහරණයක් විදිහට fs.read ෆයිල් පාවිච්චි කරොත් අර ෆයිල් එක කියවලා ඉවර වෙනකන් අනිත් 999 දෙනාටම සර්වර් එකෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ සර්වර් එක සම්පූර්ණයෙන්ම બ્લોක් වෙනවා. හරියටම හරි. නමුත් asynchronous විදිහට fs.read ෆයිල් පාවිච්චි කළාම ගොනුව කියවන කාර්ය event loop එකට භාර දීලා අනිත් 999 දෙනාගේ වැඩ ටික කරගෙන යන්න සර්වර් එකට පුළුවන්. ගොනුව කියව අවසන් වුණාට පස්සේ අර callback function එක හරහා අපිට දත්ත ටික ලබා දෙනවා. එතකොට යම්කිසි දෝෂයක් වුණොත් උදාහරණයක් විදිහට ෆයිල් එක නැත්නම් ඒක පරාමිතිය හරහා අපිට අල්ලා ගන්න පුළුවන්. දෝෂයක් නැත්නම් data හරහා ෆයිල් එකේ අන්තර්ගතය ලැබෙනවා. ඒ පැහැදිලි කිරීමෙන් අර asynchronous කියන එකේ සැබෑ වටිනාකම හොඳට තේරෙනවා. ඒ වගේම අන්තර්ජාලය හරහා දත්ත යැවීමට සහ ලබා ගැනීමට http.create server භාවිතා කරමින් වෙබ් සර්වර් එකක් සදන ආකාරයත් lab 04 එකේ විස්තර වෙනව නේද? ඔව් එහිදීන requires සහ REST කියන objects දෙක හරහා තමයි අන්තර්ජාලය හරහා එන ඉල්ලීම හඳුනගන්නෙත් ඊට අදාළ ප්‍රතිචාරය යවන්නෙත්. මේ දේවල් විභාගයේදී කේත විදිහට ලියන්න පුරුදු වීම ගොඩක් වටිනවා. හැබැයි මේ asynchronous කේත ලියද්දි callback functions දිගින් දිගටම පාවිච්චි කරගෙන ගියොත් කේතේ කියවන්න සහ තේරුම් ගන්න හරිම අමාරු තත්යකටපත් වෙනව නේද? කර්මාන්තයේදී මේකට callback hell කියලාත් කියනවා. මේකට නවීන විසඳුමක් විදිහට මොනවද හඳුන්වලා දීලා තියෙන්නේ? ඒකට සාර්ථකම විසඳුම් දෙක තමයි promises සහ async await කියන්නේ. promise එකක් කියන්නේ අනාගතයේදී ඉටු කරනවායයි දෙන පොරොන්දුවක් වගේ දෙයක්. කාර්ය සාර්ථක වුණොත් එය resolve වෙනවා, අසමත් වුණොත් reject වෙනවා. අපිට මේ ප්‍රතිඵල අල්ලා ගන්න .den සහ .catch පාවිච්චි කරන්න පුළුවන්. එතකොට async await කියන්නේ ඊටත් වඩා ලේසි ක්‍රමයක්ද? ඔව්. අද කර්මාන්තයේ බහුලවම භාවිතා වෙන්නේ async await ක්‍රමවේදයයි. මෙහිදී අපි කරන්නේ ආදාළ ශ්‍රිතයට පෙර async කියන පදය යොදලා asynchronous කාර්ය ඉදිරියෙන් await යොදා ගන්න එකයි. මෙයින් අර කාලය ගතවන කේත පේලි අවසන් වනතුරු event loop එක block නොකරම කේතේ කියවන ආකාරය සාමාන්‍ය synchronous කේතයක් මෙන් ඉතා සරලව තියාගන්න පුළුවන්. එතකොට දෝෂ කළමනාකරණය කරන්නේ? ඒක කරන්නේ try catch block එකක් හරහායි. ඉතින් දැන් මේ කතා කරපු න්‍යායාත්මක සහ මූලික කරුණු ඔක්කොම එකතු කරලා කොහොමද සැබෑ ව්‍යාකෘතියක් හදන්නේ කියලා අපි බලමු. මේ සඳහා tutorial 4 එකේ තියෙන student validator ව්‍යාකෘතිය කදිම නිදර්ශනක්. මේ ව්‍යාකෘතිය පටන් ගන්නේ npm init වලින්. ඉන්පසු npm හරහා ප්‍රධාන පැකේජ් දෙකක් ස්ථාපනය කරගන්නවා. එකක් තමයි ටර්මිනල් එකේ අකුරු වලට ලස්සන වර්ණ ලබා දෙන chalk පැකේජ්. අනික තමයි ඊමේල් ලිපින සහ වෙබ් අඩවි ලිපින වල නිර්වද්‍යතාව පරීක්ෂා කරන validator පැකේජ්. මේ ව්‍යාකෘතිය කේත ව්‍යුහය කොහොමද ගොඩනගන්නේ? මුලින්ම ශිෂ්‍යයෙකුගේ නම, ඊමේල් ලිපිනය සහ වෙබ් අඩවි අඩංගු JavaScript object එකක් නිර්මාණය කරනවා. ඉන්පසු validator.easeemail සහ validator.easeurl කියන ශ්‍රිත පාවිච්චි කරලා මේ දත්ත නිර්වැදි ආකෘතියෙන් තියනවාද යන්න පරීක්ෂා කරනවා. මෙහිදී ප්‍රතිඵලයේ තිරේ දිස්වීමට ternary operator. ඒ කියන්නේ අර ප්‍රශ්නාර්ථ ලකුණේ කොලන් එකයි භාවිත කරලා තියෙන එක විශේෂත්වයක් නේද? ඔව් දත්තය නිවැරදි නම් chalk.green හරහා කොළ පාටින් valid ලෙසත්, දත්තය වැරදි නම් chalk.red හරහා රතු පාටින් invalid ලෙසත් ප්‍රතිදානය ලබා දෙනවා. විභාගයේදී කේත ලියන්න ප්‍රශ්නයක් ආවොත් මේ ආකෘතිය භාවිත කිරීමෙන් වැඩි ලකුණු ගන්න පුරුවන්. ඒ වගේම අපි අමතක කරන්න නරකයි ප්‍රායෝගික මෘදුකාංග සමාගමකදී කවුරුවත් තනියම කොනකොට වෙලා කේත ලියන්නේ නැහැ.
මුළු කණ්ඩායමක් එකම ව්‍යාපෘතියක වැඩ කරනවා. මේ කණ්ඩායම් ක්‍රියාකාරීත්වය පුරුදු කරන්න තමයි Lab 04 එකේ අවසාන කොටසින් Git සහ GitHub flow එක ගැන අවධාරණය කරලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම තනියම කෝඩ් කරනව වෙනුවට යහළුවෙක්ව කොලැබොරේටර් කෙනෙක් විදිහට තමන්ගේ GitHub repository එකට එකතු කරගන්න විදිහ මෙහි පැහැදිලි කරනවා. මෙය කර්මාන්තයේ භාවිතාවන නිල සම්මත ක්‍රමය. ඒ කියන්නේ industry standard එකයි. එතකොට කණ්ඩායමක් විදිහට වැඩ කරද්දී කොහොමද අලුත් දේවල් කීතර එකතු කරන්නේ? කණ්ඩායමක් විදිහට වැඩ කරන විට කිසිදු කෙනෙක් ප්‍රධාන කේතයට එනම් මේන් බ්‍රාන්ච් එකට කෙලින්ම වෙනස්කම් කරන්නේ නැහැ. ඊට හානියක් නොවන පරිදි ෆීචර් ඔයාගේ නම ෆීචර් නම ආකෘතියෙන් අලුත් බ්‍රාන්ච් එකක් සාදාගෙන තමයි නව විශේෂාංග එකතු කරන්නේ. ඊට පස්සේ ඒක කොහොමද මේන් එකට යන්නේ? තමන්ගේ කාර්ය අවසන් වූ පසු එය GitHub වෙත පුෂ් කරලා අනිත් සංවර්ධකයන්ගේ අනුමැතිය සහ පරීක්ෂාව සඳහා pull request එකට එම නැත්නම් PR එකක් නිර්මාණය කළ යුතුයි. සියලු දෙනාගේ එකඟතාවයෙන් පසුව පමණයි එම අලුත් කේත කොටස ප්‍රධාන මේන් බ්‍රාන්ච් එකට merge කරන්නේ. ඉතින් ඇත්තකම අද අපි මේ ගැඹුරු විශ්ලේෂණය හරහා කතා කළේ හුදෙක් විචේ නිර්දේශයේ තියෙන කරුණු ටිකක් විතරක් නෙවෙයි මුදුකාංගයා කියන දේ බිහි වෙන සම්පූර්ණ ජීවන චක්‍රයම අපි සාකච්ඡා කළා. ඔව් මුලින්ම npm init මගින් ව්‍යාපෘතියක් පටන් ගැනීම අවශ්‍ය මොඩියුල් රික්වයර් කර ගැනීම event driven සහ non blocking සංකල්පය මත පදනම් වී asynchronous කේත ලිවීම අපි කතා කළා. ඒ වගේම fs හරහා දත්ත හැසිරවීම සහ අවසානයේදී ඒ සියල්ල Git සහ GitHub හරහා කණ්ඩායමක් ලෙස කළමනාකරණය කිරීම දක්වා වූ මේ සම්පූර්ණ ගමන විභාගයක වගේම අනාගතයේ මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස වැඩ කරන දවසටත් කෙනෙකුට එක්කසේ ප්‍රයෝජනවත් වේවි. අනිවාර්යයෙන්ම මේ සියලුම සංකල්ප එකිනෙකට සම්බන්ධ වෙන ආකාරය තේරුම් ගැනීම තමයි ඊටම වැදගත්. Node.js වල තියෙන මේ සුවිශේෂී වාස්තු විද්‍යාව හරියට ග්‍රහණය කරගත්තොත් ඕනෑම සංකීර්ණ පද්ධතියක් ඉතා පහසුවෙන් සහ කාර්යක්ෂමව ගොඩනගන්න හැකියාව ලැබෙනවා. ඒකනම් සහතික ඇත්ත. හැබැයි ඉතින් මේ කතාබහ අවසන් කරන්න කලින් අපි එක දෙයක් ගැන ගැඹුරින් හිතලා බලමු. Node.js මේ තරම් ලෝකයේ ජයගත්තේ ඒකේ තියෙන single thread සහ non blocking වාස්තුවිද්‍යාත්මක ආකෘතිය නිසා. නමුත් අද වෙද්දී කෘත්‍රිම බුද්ධිය, ඒ කියන්නේ AI ඉතා වේගෙන් දියුණු වෙනවා. ඒක නම් මාර වේගවත්. අනාගතයේදී සමහර විට අපිට අවශ්‍ය දේ කිව්වාම මේ වගේ අතිවිශාල සමගාමී ඉල්ලීම් හැසිරවිය හැකි සංකීර්ණ asynchronous කේතයන් AI එක විසින්ම තත්පර ගණනකින් ලියලා දෙවි. හැබැයි එහෙම වුණත් event loop එක ක්‍රියාත්මක වන විදිහ asynchronous කියන්නේ මොකක්ද කියන එක වගේ මූලික සංකල්ප තේරුම් ගත්ත ඉංජිනේරුවෙකුට කවදාවත් තැනක් නැති වෙන්නේ නේද? ඒක නම් ඇත්ත. මොකද AI එකක් කේතයක් ලිව්වත් ඒකේ සිදුවෙන වැරද්දක් හදාගන්න පද්ධතියක් ප්‍රශස්ත කරන්න මේ යටින් දිවෙන තාක්ෂණය ගැන අවබෝධය අත්‍යවශ්‍යයි. තාක්ෂණය කොතරම් ඉදිරියට ගියත් මූලික සංකල්පවල පදනම දන්න කෙනාට හැමදාමත් වටිනාකමක් තියෙනවා කියන අදහසත් එක්ක අදට අපි සමුගන්නවා. නැවතත් මේ වගේව ගැඹුරු විශ්ලේෂණයකින් හමු වෙමු.